හෙලෝ PlayStation 5 කන්ට්‍රෝලර් එකක් රිපෙයාර් කරන්න ආවා. මේක courier service එකෙන් තමයි එව්වේ අපිට. දඹුල්ලේ කස්ටමර් කෙනෙක්ගේ. ඔයාලට පේනවා මේක තමයි කන්ට්‍රෝලර් එක. මේකේ left analog එකේ රබර් නොබ් එකක් කස්ටමර් පිටින් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ රබර් නොබ් එකක්. මේක කොහෙන් හරි අරගෙන වෙනම දාලා තියෙන්නේ. හේතුව තමයි left analog එකේ original රබර් නොබ් එක මේ විදිහට පේනවනේ ඔයාලට වීඩියෝ එකේ කැඩලා තියෙන ඩැමේජ් වෙලා. මේක සාර්ථක නෑ කොහොමත් ඔරිජිනල් ඩිසයින් එක විදිහට තිබුණා නම් මේක උඩින් දැම්මොත් ටිකක් හරි හිටිනවා. මේක අර නිකන් ප්ලාස්ටික් එකේ දැම්මට සාර්ථක නෑ. ඒක නෙමෙයි මේකේ ගැටලුව තියෙන්නේ කස්ටමර්ට. ඔයාලට වීඩියෝ එකේ පේන්නේ අපි කන්ට්‍රෝලර් එක කම්පියුටර් එකට කනෙක්ට් කරලා තියෙන්නේ ටෙස්ට් කරගන්න. USB කේබල් එකෙන් මේ කස්ටමර් ඉතින් ගැටලුව තමයි ඔයාලට පේනවා left analog එක අපි left analog එක press කරන්නේ නැතුව move කරන්නේ නැතුව තිබුණත් ඔයාලට පේනවා වීඩියෝ එකේ මේක automatically move වෙනවා. අපි චුට්ටක් ආයේ නැවත move කරලා අතහැරපුවාම center එකට එනවා. නමුත් නැවතත් මේක automatically left side එකට move වෙනවා. left analog එක. ඔක ටිකක් වෙලා යද්දී එහාට මෙහාට move කරනකොට ටිකක් තදයට වෙනවා මේකේ. එක 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 විදිහට ඕක එනවා. right side එකට move වෙනවත් වෙනවා. මේක තමයි මේක අපිට රිපෙයාර් කරන්න තියෙන්නේ. හරි දැන් ඔයාලට වීඩියෝ එකේ පේන්නේ අපි කන්ට්‍රෝලර් එක ගලවන ගමන් තියෙන්නේ. මේක PS4 කන්ට්‍රෝලර් එකට වැඩි චුට්ටක් ඇඩ්වාන්ස් ගලවනකට පරිස්සමෙන් ගලව ගන්න ඕනේ මේක. ඩැමේජ් වෙන්නේ නැතුව. අපි මේවා මේ ගලවන වීඩියෝ රිපෙයාර් කරන වීඩියෝ කිසිම දෙයක් ඔයාලට බලාගෙන කරන්න පුළුවන් විදිහට නෙමෙයි දාන්නේ. ඒ කියන්නේ අපි මේක උගන්වන ආයතනයක් නෙවෙයි. අපි මේකේ අපි රිපෙයාර් කරන එකේ සමහර දේවල් ටිකක් විතරයි වීඩියෝ එක ඔයාලට ඇතුළත් කරන්නේ. ඒක නිසා මේ වීඩියෝ එක බලාගෙන මේක තනියම රිපෙයාර් කරගන්න ආපු අය වීඩියෝ එක බැලුවට වැඩක් වෙන්නේ නැති වෙනවා. ඔයාලගේ මේ වගේ කන්ට්‍රෝලර්ස් රිපෙයාර් කරගන්න තියෙනවා නම් අපිව කන්ටැක්ට් කරගෙන අපිට courier එකෙන් එවන්න පුළුවන්, shop එකට අරන් එන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට රිපෙයාර් කරගන්න පුළුවන්. හරි දැන් අපි මේක ගලවගෙන තියෙන්නේ. දැන් ඔයාලට වීඩියෝ එකේ දැන් පේන්නේ අපි මේකේ flex cable ටික ගලව ගන්න ආකාරය. මේ විදිහට තමයි මේක අපි ගලවලා කොටස් ඉවත් කරගෙන බෝඩ් එක වෙන් කරගන්න රිපෙයාර් කරගන්න. මේ ඩ්‍රිෆ්ට් වෙන කේස් එක ඇනලොග් ස්ටික් වල රිපෙයාර් කරන්න මේ සියලු දේවල් ඉවත් කරලා බෝඩ් එක අපි වෙන් කරගන්න ඕනේ එකටම. මේ විදිහට තමයි ඔරිජිනල් විදිහට අපි රිපෙයාර් කරන්නේ. මේවා කිසිම දෙයක් ඩැමේජ් වෙන්නේ නැතුව තිබුණු විදිහට අපි නැවත මේක සකස් කරනවා රිපෙයාර් කරලා ඉවර වෙලා. මේ සියලු දේවල් නැවත සවි කරන්න පුළුවන් විදිහට තමයි අපි ගලවන්නේ. දැන් ඔයාලට වීඩියෝ එකේ පේන්නේ අපි මේක රිපෙයාර් කරලා අවසන්. සියලු දේවල් කන්ට්‍රෝල් එක නැවත සවි කරලා තියෙන ඔරිජිනල් විදිහටම. ඔයාලට පේනවා දැන් left analog එක කලින් තිබුණා වගේ නෙමෙයි. automatically move වෙන්නේ නැහැ. ඒ වගේම අපි මේක move කරලා අතාරිනකොට center එකට ඇවිල්ලා නතර වෙනවා. ඔරිජිනල් විදිහට මේකේ ක්‍රියාකාරීත්වය තියෙනවා 100% ඔරිජිනල් විදිහට ක්‍රියාකාරීත්වය තියෙනවා. මේකේ රබර් නොබ් එක ඔයාලට පේනවා ඇති වීඩියෝ එකේ ප්ලාස්ටික් කෑල්ලක් වගේ තිබුණේ ඩැමේජ් වෙලා ඒක අපි රීප්ලේස් කරා දෙකම left එකේ right එකේ රබර් නොබ් දෙකම අපි රීප්ලේස් කරලා තියෙන්නේ. ඒක නැතුව කස්ටමර්ට ගේම්ස් ප්ලේ කරද්දී මේක අපහසුයි. උඩින් අර රබර් කැප් එකක් වගේ එකක් දැම්මට ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේ විදිහට රිපෙයාර් කරගන්න ඕන අපිව කන්ටැක්ට් කරගන්න. ඉෂාර කම්පියුටර් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් අපේ Facebook page එක follow කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, share කරන්න. වැඩි විස්තර ඔයාලට Facebook page එකේ බලන්න පුළුවන් service ගැන. ඒ වගේම contact number එක, mobile number එක Facebook page එකේ දාලා තියෙනවා ගන්න පුළුවන්. අපහසු අය අපිට Facebook page එකට message එකක් දාන්න number එක අපි එවනවා. මේ තියෙන ඔයාලට බලන්න අපි customer එක්ක WhatsApp හරහා conversation එකේ ස්ක්‍රීන්ෂොට් කීපයක් අපි රිපෙයාර් කරලා අවසාන වීඩියෝ එකක් කස්ටමර්ට කන්ෆර්ම් කරගන්න යවනවා. ඊට පස්සේ අපි බිල් එක කස්ටමර්ට ස්ක්‍රීන් මේ ෆොටෝ එකක් දෙනවා. බැංක් ඩීටේල්ස් ලබා දෙනවා. අපේ කොස්ට් එක කස්ටමර් බැංක් එකට පේ කරන්න වෙන්නේ.
courier charge එක pay කරලා ගන්න පුළුවන් parcel එක receive වෙද්දී. courier එකෙන් අපිට ලබා දෙන tracking number එක customer ලබා දෙන අවසානයේ. ඔය විදිහට තමයි මේක service එක කරන්නේ.